මලීස් UK ඩයරි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉරිදා දවසේ කොහෙද යන්නේ බලන්න. ලොකුවට ප්ලෑන් කරේ නැති වුණාට අපිට හිතුන වෙලාවට අපි ලෑස්ති වෙලා පිටත් වෙච්ච පුංචි ගමනක්. මේ එංගලන්තේ Great Wood Forest. ඉතින් බලන්න ලස්සන වනාන්තරයෙන් වට වෙච්ච පුංචි පික්නික් ඒරියා එක. ඉතින් මෙතන වෙනදට නම් ගොඩක් සෙනග ඉන්නවා. බලන්න පුංචි එනු මොකද කියන්නේ කියලා. යෙනොල්ට හොලි ලිව්ස් දැක්කම ඒ ගැන කියන්නම ඕනේ කිව්වා. ක්‍රිස්මස් ඩෙකරේෂන් වලට ගන්නවනේ. ඉතින් මෙතන පුංචි දිය කඩਿੱත්තක් තිබ්බත් ඒකේ වතුර නම් තිබ්බේ නෑ. මොකද සමයක හින්දා ඒ වගේ වතුරත් ටිකක් හිඳිලා තිබ්බේ. ඉතින් මේ රූස්ස ගස් අතරින් අපි එහාට මෙහාට ඇවිදමින් පුංචි මොහොතක් ගත කරා. බලන්න මේ දෙන්න මොනවද කරන්නේ කියලා. දෙන්නත් එක්ක හරියට ව්‍යායාම කරනවා. ගෙදරදි කරන්න වෙලාවක් නෑනේ. මේ වගේ තැනකටම එන්න ඕන එක්සයිස් කරන්න මතක් වෙන්නත්. ඉතින් පුංචි වෙලාවක් මේ විදියට කතා කර ඉඳලා අපි ආයෙත් යන්න පිටත් වුණා. මෙතන ඉතින් පික්නික් වලට හරිම ප්‍රසිද්ධයි. වෙනදාට නම් ගොඩක් අය ඉන්නවා කියලා කියන්නේ. අද නම් කවුරුත් හිටියේ නැහැ. අපි ඊට පස්සේ කෑම හදාගෙන ගියපු ඒවා බබාලට කන්න කියලා පුංචි වෙලාවක් ගත කළා. අපි මේ ගමන ගියේ රෑ 7ට විතර ගෙදරින් පිටත් වුණේ. ඉතින් ඉර බැහැගෙන යන වෙලාවක මේ දැන් රෑ 8ට විතර. ඉතින් මේ සමයක හින්දා අපිට ගොඩක් රෑ වෙනකන් ඉන්න පුළුවන්. වනාන්තරේ කිසිම සද්දයක් තිබ්බේ නැහැ. හරිම නිහඬයි. ඉතින් පොඩි දෙන්න කෑම කෑවට පස්සේ තුන් දෙනාත් එක්කම සෙල්ලම් කරන්න ගත්තා. කයල්ට නම් ටිකක් නිදිමතේ හිටියේ. එයා වැටි හරි තාත්තයි අයියයි එක්ක බෝල සෙල්ලම් කරනවා. බලන්න මේ තනකොළවල තියෙන පාට පිදුරු වගේ පාට. මේ දවස්වල තිබ්බේ පුදුම පෑවිල්ලක්නේ. වනාන්තරයේ තිබ්බ කොළ පාට ගතිය පොඩ්ඩක්වත් තිබුණේ නෑ මේ බිම නම්. හරියට වේලිලා ගිහිල්ලා. ඒ තරම්ම පෑවිල්ලක් තමා තිබ්බේ. ගොඩක් කාලයකට පස්සේ එංගලන්තේ තිබ්බ ලොකුම පෑවිල්ල මේ ජූලි මාසේ තිබ්බ කියලානේ කියන්නේ. ඉතින් ලංකාවටත් වඩා අපිට මෙහි රස්නේ දැනෙනවා. ඉතින් තුන් දෙනත් එක්ක සෙල්ලමුත් කරන ගම ටිකෙන් ටික ඉරත් බැහැගෙන යනවා. රෑ වුණත් ඉතින් අඳුර වැටෙන්නේ නැහැ. ඉතින් ලොකුවට ප්ලෑන් කරේ නැති ගමනක් වුණත් ඉරිදා හවස මේ විදියට ආපු එකෙන් පුංචි වෙනසකුත් අපි ලබා ගත්තා. ඉතින් සතිය දවස් 5ේම හස්බන්ඩ් වැඩට යන හින්දා අපි තුන් දෙනා ගෙදරට වෙලා ඉන්න එපැයි. යෙනොල්ට ඉස්කෝලෙත් නිවාඩුනේ. සති 6ක සමර් හොලිඩේ එකෙන් දැන් සතියක්ම ගෙවුණා. රෑ 9 විතර වෙනකන් ඉඳලා අපි යන්න පිටත් වුණා. මෙතන පික්නික් කරන්න එනවා නම් ෆයර් පිට් බාබකියු කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපි එංගලන්තේ ඇවිදින තැන් අපේ ලයිෆ් ස්ටයිල් එක අලුත් තැන් බලන්න අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.